අපි ස්කේෂෝප් වෙබ් ඇප්ලිකේෂන් හදන වීඩියෝ සිරිස් එක තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද අපි හෙඩර් එකක්, ඒ වගේම ෆුටර් එක, ඒ වගේම අපි මේ විදිහට කර්සර් එක වගේ දේවල් ඇතුළත් කරලා මෙන්න මේ හෝම් පේජ් එක හදාගත්තේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට මෙතන පේනවා, මම ඔයාලට පෙන්නලා ඉන්නම් මගේ ඩිසයින් එක. මෙතන උඩින් පේනවා මෙතන අපේ හෙඩර් එක තියෙනවා, හෙඩර් සෙක්ෂන් එක. ඉතින් මෙතන නොටිෆිකේෂන් ආවේවා, මැසේජස් ආවේවා, ඕඩර්ස් කම්ප්ලීට් කරගත්ත ඒවා මෙතන පෙන්නනවා. මෙතන සර්ච් බාර් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ලොගින් වුණ කෙනාගේ නම පෙන්නනවා. මෙතන මං පික්චර් එක ඇඩ් කර ගන්න ඕන, මම ඒක ඇඩ් කරේ නැහැ, ඒකයි මෙහෙම පෙන්නන්නේ. නැත්නම් පික්චර් එකක් පෙන්නනවා. ඊට පස්සේ අපි යටට ගියොත් මෙන්න මේ විදිහට learn and earn skills today කියන මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතනත් search bar එකක් තියෙනවා. ඊට පස්සේ තවත් අපි යටට ආවොත් මෙතන cursor එක තියෙනවා, feature skill කියලා. මේක මේ විදිහට move වෙනවා. ඊට පස්සේ අපිට තවත් explore categories කියලා එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඕන එකක් select කරගන්න පුළුවන් විදිහට තමයි මේක මේ විදිහට ලස්සනට animation එකක් වගේ ඇවිල්ලා board එක නිල් පාට වෙලා ලස්සන එක පේනවා. ඊට පස්සේ මෙතන අපේ client ලා දීපු comments එහෙම තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන මෙන්න මේ විදිහට අපි දාලා තියෙනවා active users ලා ගන්න, skill available ගන්න මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන how to work කියන තැන මෙතන කියලා දීලා තියෙනවා කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි මෙතන තියෙනවා footer එක. footer එකේ තියෙනවා about us blog, ඊට පස්සේ categories, privacy policy වගේම කියලා මෙතන තියෙනවා අපේ copyright. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඩිසයින් එක තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ ඔයාලට හෙඩර් එක, ෆුටර් එක වගේ දේවල් කතා කරලා ඉන්න වීඩියෝ එකේ මම වෙනම මේ කර්සර් එක ගැන කතා කරනවා. ඉතින් අපි යමු කෝඩ් එකට. හරි, මේ තියෙන අපේ හෙඩර් කෝඩ් එක. ඉතින් මේ කෝඩ් එකේ ඔයාලට පේන ඉස්සල්ලාම අපි PHP එකක් දාලා බලලා පේනවා මේක active account type එක. ඒ කියන්නේ මේකේ account type එකක් තියෙනවා buyer and seller කියලා. එතකොට buyer කෙනෙක් විදිහට ගියොත් පේන දේවල්, seller කෙනෙක් විදිහට ගියොත් පේන දේවල් වෙනස් වෙන නිසා මේකේ ඒක අඳුරගන්න තමයි මෙතන active account type එක බලාගෙන තියෙන ඉස්සල්ලාම. ඊට පස්සේ අපි ඒක එතනින් දාගෙන PHP tag එක close කරගෙන අපි HTML එකක් පටන් ගෙන තියෙනවා. ඉතින් එතන ඔයාලට header එකේ පේනවා skillshop buy and sell skills කියලා. ඊට පස්සේ අපි එතන link කරගෙන තියෙනවා image එක, icon එකේ image එක. ඊට පස්සේ මෙතන CSS එක, ඊට පස්සේ මෙතන tailwind CSS එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ navigation bar එකට ආවොත් navigation එකේ අපි logo එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ විදිහට skillshop කියලා logo එකක් දාගෙන තියෙනවා. ඉතින් ඒකේ අපි මේ විදිහට font bold එකක් දීලා තියෙනවා. ඊට පස්සේ font blue එකේ ඉඳලා indigo වෙනකන් අර නිකන් color එක නිකන් change වෙන විදිහට එම cursor එක වගේ අරන් ගියපුවම ඒ විදිහට අපි දාලා තියෙනවා. ඔය විදිහට තමයි ඒකේ අපි CSS ටික ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ search bar එකක් අපි දාගෙන තියෙනවා. search bar එකට input types text එක දීලා placeholder එක අපි දාලා තියෙනවා search skill instructors කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඒක. ඊට පස්සේ අපි මෙතන මේ විදිහට searching icon එකක් දාගෙන තියෙනවා. මෙන්න මෙතන පේන විදිහට ඒක තමයි එතන පෙන්නන්නේ ඔයාලට. ඊට පස්සේ අපි ගියොත් right section එකේ අපි notification එන්න එකක් දාගෙන තියෙනවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට bell icon එකකින් තමයි පෙන්නන්නේ අපි. මෙන්න මේ විදිහට අපි එතන notification එකක් ඇවිල්ලා තියෙනවා වගේ පෙන්නන්න මෙන්න මේ විදිහට අතුමත් ඩොට් එකක් දාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට පේනවා මේ transition color එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ cursor එක අරන් ගියොත් අර ඒක නිකන් colourful වෙලා පේනවා වගේ විදියක් වෙනවා. ඊට පස්සේ notification කියලා දාලා තියෙනවා. ඊට පස්සේ new messages from Sahan just now ඒ විදිහට අපි ඒක දාලා තියෙනවා. තාම මේවා ඩිසයින් එක විතරයි තාම
out order complete 2 hours ago කියලා ඒ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන profile drop down එකක් දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි profile image add කරන්න ඕන. මම add කරලා තිබෙන නිසා තමයි ආයෙත් පෙන්නුවේ. මෙතන ඒ විදිහට එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ අපි paragraph එකක් දාලා එතන අපිට ඒවට pass එකක් දීලා තියෙනවා. text එක font එක වගේම text color එක වගේ දේවල්. ඊට පස්සේ PHP එකේ අපි echo කරගෙන තියෙනවා. user name එක and user role එක අපි echo කරගෙන තියෙනවා. ඊට පස්සේ drop down menu එකක් තියෙනවා. ඒ drop down menu එකෙන් අපි echo කරගෙන තියෙනවා user name එකයි user role එකයි. ඊට පස්සේ අපි මෙතන බලන්න තියෙනවා user role එක බලන buyer dashboard.php එකට යන්න ඕනි. එහෙම නැත්නම් seller dashboard.php අපි එකෙම දාලා තියෙනවා dashboard කියලා මේ විදිහට අපි දාගෙන තියෙන මේ වගේ icon එකත් එක්ක anchor tag එකක් ආය පටන්ගෙන my profile කියන එක පෙන්නලා තියෙනවා. ඊට පස්සේ එතනින් අපි link කරලා තියෙනවා user profile.php කියන එක. ඊට පස්සේ logout පෙන්නත් අපි එකක් හදලා තියෙනවා. ඊට පස්සේ එතන අපි දාලා තියෙනවා logout process.php කියන එක මේ විදිහට anchor tag එකකින්. ඊට පස්සේ අපි else එකක් දාලා මෙතනින් ආය මේවා කරලා තියෙනවා index එකට යන විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ sign in කියන එක අපි එතනින් දාලා තියෙනවා. ආයෙ ඊට පස්සේ මෙතන profile drop down toggle එකේ එන්න ඕන විදිහට JS වලින් දාගෙන තියෙනවා. ඊට පස්සේ drop down එක එළියෙන් click කරොත් මොකක්ද වෙන්න ඕන කියලා අපි දාලා තියෙනවා. ඊට පස්සේ drop down එකකින් අයින් වුණොත් එහෙම අපි ඒක අයින් වෙන විදිහ කොහොමද කියලා මෙන්න මේ විදිහට JS වලින් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි යමු footer එකට. මෙතන ඔයාලට පේනවා footer එකට ගියොත් footer එකට ඉස්සෙල්ලාම අපි class එකක් එහෙම දාගෙන background එකක් දාගෙන text gray එහෙම දාලා අපි CSS code කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන div එකක් දාගෙන අපි skill shop කියලා දාගෙන තියෙන h3 tag එක. ඊට unordered list එකක් දාලා එතන අපි list item විදිහට මෙන්න මේ විදිහට bar class block carrier කියලා දාලා ඒ unordered list එක close කරලා තියෙනවා. ඊට පස්සේ තව h3 එකක් දාගෙන learn කියලා අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ එතන unordered list දාලා list item වලට browse skill categories best sellers කියලා එහෙම දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට tag එකයි support ඒ විදිහට අපි මෙන්න මේ විදිහට අපි හදලා තියෙනවා. unordered list විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපි එකක් දාගෙන මෙන්න මෙතන copyright symbol එකක් දාගෙන තියෙනවා. footer එකේ අන්තිමේට මෙන්න මේ විදිහට. ඉතින් ඔය විදිහට තමයි footer එකක් හදාගත්තේ. ඊට පස්සේ අපි home එකට ගියොත් home එකේ ඒ කියන්නේ home එකේ අපි උඩින්ම link කරගෙන තියෙනවා header එක. ඒ කියන්නේ අපි header එක footer එක වෙන වෙනම files වල තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි link කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට home එකේ උඩම header එක. footer එක අපි link කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට home page එකේ යටම. ඊට පස්සේ අපි මෙතන hero section කියලා එකක් පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ hero section එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන අපි දාලා තියෙන learn and earn skills today කියලා h1 එකකින් ඊට පස්සේ paragraph එකක් දාලා මෙන්න මේ විදිහට අපි දාලා තියෙනවා. ඊට පස්සේ අපි එතන search bar එකක් දාලා තියෙනවා. search bar එකේ input type text placeholder එක දාලා are you looking for කියලා button එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට search කියලා blue color එකකින් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙතනින් එහා පැත්තෙන් අපි දාගෙන තියෙනවා මෙන්න මේක තව paragraph එකකින් මෙන්න මේ විදිහට expert instructions ready to teach ඒ විදිහට paragraph tag වලින් ඒ තුන අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි යට රාවත් වෙන්න අපි cursor එකට cursor එකේ දේවල් මම මෙන්න මේ විදිහට කතා කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන cursor එකේ යට රාවත් අපිට තියෙනවා category selection කියලා එකක්. ඉතින් අපි එතන h2 එකකින් tag එකක් දාගෙන explore categories කියලා ලොකුවට දාගෙන තියෙනවා. එතන මේ විදිහට ඊට පස්සේ අපි මෙතන anchor tag එකක් දාලා අපි ඒකට එන්න ඕන දේවල්ට CSS apply කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි div එකක් දාගෙන ඒකේ class එකක් ඇතුලේ අපි CSS apply කරලා මෙතන අපි පොඩි icon එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට
ඩිසයින් එකට ගැලපෙන නිකන් අර පේන්ට් කරන අයිකන් එකක් දාගෙන තියෙනවා ඩිසයින් එක ගැලපෙන විදිහට. ඉතින් ඔන්න ඔය විදිහටම අපි ඩෙවලොප්මන්ට්, මාකටිං, මොබයිල්, රයිටිං, එඩියුකේෂන්, බිස්නස්, වීඩියෝ, මියුසික් ඒ කියලා කැටගරිස් මේ විදිහට දාලා තියෙනවා. මේ වගේ මේ දාලා තියෙන CSS නිසා මෙන්න මේම කර්සර් එක අරන් ගිහපම් මේක බෝඩ් එක highlight වෙනවා. දේවල් අපි දාලා තියෙන transition විදිහට. ඊට පස්සේ testimonial section එකට ගිහුවාම එතන තියෙන්නේ අපි දාගෙන තියෙන්නේ මේ comments වගේ දේවල්. ඉතින් එතනත් අපි section එකක් දාලා ඒක class එකක් දාලා එතන CSS apply කරගෙන ඊට පස්සේ tag එකක් දාලා එතන what our user says කියලා මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. text center කරලා text center දාලා තියෙන්නේ. ඊට පස්සේ div එකක් දාලා div එකේ background එක white කරලා මේ විදිහට වල් මෙතන පේනවා ඇති. ඒ විදිහට එතන දාලා තියෙනවා CSS ටික. ඊපස්සේ අපි මෙතන මේ විදිහට image එකක් දාලා තියෙන user එකේ user 1 කියලා තමයි අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ යාගේ නම සහන් පෙරේරා එයා දුන්න ස්ටාර්ස් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ යාගේ දුන්න ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට දාලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔය වගේ 3 දෙනෙක් අපි දාගෙන තියෙනවා මෙහෙම. මේ විදිහට තමයි අපේ testimonial section එක තියෙන්නේ. ඊට පස්සේ අපි එනවා start section එකට, status section එකට එනවා status section එකට. ඉතින් status section එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. active users, skill availables ඒ විදිහට අපි ඒවා දාලා තියෙනවා section එකකට class දාලා. මෙන්න මේ විදිහට text type දීලා background page gradient ඒවා දීලා අපි CSS apply කරගෙන එතනත් අපි මෙන්න මේ විදිහට 50k paragraph tag එකක් දාලා ඒක active users කියලා විදිහට දාලා මෙන්න මේ විදිහට ඒකෙත් අර transitions අපි use කරලා තියෙනවා cursor එක අරන් ගිහම cursor එක point වෙන විදිහට මෙන්න මේ විදිහට cursor එක අරන් ගිහලා point වෙන විදිහට cursor point කියන්නේ ඒවා අපි දාලා තියෙනවා ඒ විදිහට මේ ටිකම දාලා තියෙනවා. ඊට පස්සේ අපි how it works කියලා මෙතෙන් ඕනි CSS ටික සහ ඒ දේවල් apply කරගෙන තියෙනවා. create account, sign up for free account කියලා. ඒකේ අපි මෙන්න මේ විදිහට text center group එකකින් තමයි අපි ඉස්සලාම div එක පටන් class එකක් දාලා text center group කියලා පටන් ගන්න තියෙන්නේ. ඒ group එක center වෙන විදිහට ඒකෙත් ඔන්න ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ call to action කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි එනවා call to action කියන එකට. ඉතින් එතෙන් ආවම එතන අපි දාලා තියෙනවා ඉස්සලා to tag එකකින් ready to start your journey කියලා. ඊට පස්සේ paragraph tag එකකින් මේ විදිහට paragraph එකක් උදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන PHP එකක් open කරගෙන ඒක if එකක් දාලා අපි බලලා තියෙනවා session එක user ID check කරගෙන තියෙනවා. ඊට පස්සේ user role එක බය නම් dashboard එකට යන විදිහත් browse skill කරන්න dashboard එකට ගිහින් browse skill කරන්න පුළුවන් විදිහට අපි එතන යවනවා. ඊට පස්සේ else if එකක් දාලා user role එක අපි seller ද කියලා බලනවා. seller නම් dashboard එකේ create skills කියන එකට යන විදිහට අපි ඒක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන item preview වෙන්න ඕන විදිහ දාලා තියෙනවා. desktop එකක් වගේ නා item තුනකුත් mobile එකක් වගේ නා item එකක් preview වෙන විදිහට cursor එකේ total items ගන්න මෙතන තියෙනවා. අපි cursor එක කොච්චර items එතන අපි දාලා තියෙනවද කියලා. ඊට පස්සේ cursor එකේ move වෙන direction එකට අදාළ code එකක් අපි මෙතන ගහලා තියෙනවා. cursor එකේ කියන්නේ cursor එකේ ඊට පස්සේ මෙතන cursor එකේ අර move වෙන direction එක අදාළ code එක දාලා තියෙනවා. cursor එක left side නම් left side arrow එක click කරපුවම මේ විදිහට යන විදිහට අපි ඒක දාලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන දාලා තියෙනවා cursor එක auto slide වෙන විදිහට මෙන්න මේ 5 second ඇතුළ cursor එක auto slide වෙන විදිහට
පස්සේ කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට අපි ෆොටෝ එක ලින්ක් කරගෙන තියෙනවා අපේ හෝම් පේජ් එකේ යටම. මම මේ ඊළඟ වීඩියෝ එකට අදාළ කර්ස් එකට අදාළ දෙයක් තමයි මෙතන මේ එක්ස්ප්ලেইন කරේ, කමක් නැහැ. ඊළඟ වීඩියෝ එක මම එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හෝම් පේජ් එක හෙඩර් එක ෆුටර් එක වගේ බොඩි එකේ අදාළ සමහර දේවල් හදාගත්තේ. කර්ස් එකට අදාළ ඩිසයින්